මියන්මාරයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් විපතටපත් වූ එරට ජනතාවට උපකාර කිරීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් රුපියල් මිලියන 45ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයන්හි සභාපති හා ගරු ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණයෙන් පාදචාරිකා පවත්වා මෙම මූල්‍යමය ආධාරය එක්රැස් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්කන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම මුදල මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් වෙත බාර දී ඇති බව වැඩිදුරටත් සඳහන්. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.